කොල්ලෙට්ට කිව්වලු මම කිව්වා මීයාගේ රචනාවල් ලියන්න. ඌ මීයා කියලා දන්නේ වෙන එකක්. ගෙදර ගිහින් ලියනවා අපේ ගෙදර මීයන් 4 දෙනෙක් ඇත. තාත්තාට ඇත්තේ උරුමියෙකි. අයියාට ඇත්තේ කොස්සට මීයෙකි. මට ඇත්තේ හිත් මීයෙකි. අත නෙවෙයි උට. ඊට පස්සේ මූ අන්තිමේක ලියනවා තේරුම් ගන්න අමාරු වෙයි සමහරවට තේරුණ යාළුවෙන් අහගන්න. ඌ අන්තිමට ලියනවා ලස්සනට නිර්මාණශීලී වාක්‍යයක්. අපේ සීයා විට කොටන විට මීයා වැලි කයි. හරි. එතකොට දැන් දෙයියනේ මුගෙන් අහන්නේ මිත්‍රයා එයි මුගෙන් අහන්නේ සතා මීයා ගැන මූ ලියන්නේ වෙන මීයෙක් ගැන. අවුල්නේ. මාතෘකාව තේරුම් ගන්න ඕනේ හරියට. අනිත් එක මුලැමැදාක ගැළපීම. අනන්